අයිබෝන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අදත් හමුවන්නේ Top Maths for Life අපේ YouTube channel එකෙන්. ඔයාලගේ අච්චුපතේ තියෙන අභ්‍යාසමාලා වලට අදාළ අභ්‍යාසමාලා සාකච්ඡා කිරීම තමයි අපි මේකෙදි කරන්නේ. ඔයාලා ගොඩක් අය අපේ අභ්‍යාස බලලා තියෙනවා මීට කලින්. ඒක නිසා මම වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වැඩේට වහිමු. හරි. එහෙනම් අපේ සමීකරණ පාඩම තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක අභ්‍යාසයක් යොදලා තියෙනවා මේ වෙනකොට. දැන් 17 3 අභ්‍යාසය තමයි අපි දැන් ගණන් ටික හදන්න බලන්නේ. හරි. බලමු පුතේ පළවෙනි ගාන තියෙන්නේ මෙහෙමයි. පහක් දැක්කන එක් එක් සරල සමීකරණ විසඳන්න. සමීකරණ ගොඩක් අපිට දීලා තියෙනවා. ඒ ටික විසඳන්නලු. විසඳුමේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්නලු. හරි බලමු. ගාන තියෙන්නේ මෙහෙමයි. පළවෙනි එක දෙක වාරයක් x ධන 3 සමානයි 8. එහෙනම් මේ x සඳහා විසඳුමක් සොයා ගැනීම තමයි මේකෙදි කරන්නේ. එහෙනම් මෙන්න මේ වරහනට පිටින් තියෙන ඉලක්කම සංඛ්‍යාව අපි ඉවත් කරන්න ඕන. වරහනට පිටින් තියෙන සංඛ්‍යාව අපි ඉවත් කරන්න ඕන. ඉවත් කරන්න නැතුව වරහන ඇතුළේ තියෙන පදේ එළියට ගන්න විදියක් නැහැ. හරි. එහෙනම් දෙක වාරයක් x ධන 3 සමානයි 8 කියන සමීකරණේ මේ දෙක ඉවත් කරන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙකට දෙකේ 1යි අන්න මෙතනත් දෙකට දෙකේ 1යි 8ට දෙකේ 4යි. දැන් අපිට ලැබුණා x ධන 3 සමානයි 4 කියලා සමීකරණය. අර මේ තියුණු සමීකරණය තව පොඩ්ඩක් සරල වුණා. දැන් මේ ධන 3 අයින් කරන්න. අපි ධන 3 ඉවත් කරන්න පුතේ ඍණ 3ක් දාන්න. එහෙනම් මේ පැත්තටත් අපි ඍණ 3 යොදන්න ඕනේ. ධන 3 ඍණ 3 කැපිලා ගියා x සමානයි පිළිතුර 1යි. x සමානයි පිළිතුර 1යි. විසඳුමේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්නලු. එහෙනම් x යාගේ මෙතට දාලා බලන්න. එතකොට මේ දෙපැත්ත සමාන වෙන්න ඕන. බලන්න 1යි 3යි 4යි 4 වරක් 2 8යි. එහෙනම් මේ පැත්තත් 8 තියෙනවා. එහෙනම් පරීක්ෂා කරන්න මුතුෙන් දෙයක් නැහැ වැඩේ හරි නේ. ඊළඟට දෙවෙනි කොටස 3 වාරයක් පීරින 2 සමානයි 9යි. ඔයාලට මේ ගානත් එක පැටලෙනවා වගේ නම් මම මෙතන පොඩි වෙන් කරලා දැක්වීමක් කරන්නම්. ඒකේ ප්‍රශ්න නැතු වෙනවා. හරි. දැන් මේකෙදි කලින් ගාන වගේම තමයි මොකද කරන්නේ? මේ වරහන් පිටින් තියෙන තුනේ ඉලක්කම ඉවත් කරගන්න ඕන. එහෙනම් දෙපැත්තම අපි තුලින් බෙදමු. 3ට 3 1යි, එතනත් 3ට 1යි, 9ට 3 ඒවා 3යි. එහෙනම් ලැබෙනවා පුතේ පීරින 2 සමානයි 3යි කියලා. දැන් ඍණ 2 ඉවත් කරන්න යනවා p හොයන්න. එහෙනම් අපි ඍණ 2 ඉවත් කරන්න ධන 2ක් යොදනවා. මේ පැත්තටත් ඒ වැඩේම කරා. එහෙනම් p සමානයි අපට පිළිතුරු ලැබෙනවා 5යි කියලා. අනේ p ට ආපු උත්තරේ මෙතෙන් ආදේශ කරලා ගන්න 5න් දෙයක් අඩුනාම 3යි. 3 3න් ගුණ වුණාම 9යි. හරි. එහෙනම් පිළිතුර නිවැරදි. හරි. ඊළඟ එක බලමු. දෙක වාරයක් 2x ඍණ 1 සමානයි 6යි. එහෙනම් ඒකත් කලින් ගාන වගේම තමයි. අරහන්ට පිටින් තියෙන දෙකේ ඉලක්කම අපි ඉවත් කරන්න ඕන. දෙපැත්තම බෙදන්න පුතේ දෙකෙන්. දෙකට දෙකේ 1යි, දෙකට 1යි, 6ට දෙකේව 3යි. 6ට දෙකේව 3යි. එහෙනම් අපිට ලැබෙනවා 2x ඍණ 1 සමානයි 3යි කියලා. 2x ඍණ 1 සමානයි 3යි. මොකක්ද අපි කරන්නේ දැන්? ඍණ 1 ඉවත් කරන්න ඕන පුතා. එහෙනම් 2x ඍණ 1 ධන 1 සමානයි 3 ධන 1. දෙපැත්තටම ඍණ 1 ඉවත් කරන්න ධන 1ක් යදුවා. මෙහා ඉවත් කරන්න ධන 1 ධන යදුවා. මේ පැත්තේ ඍණ 1 ධන 1 කැපිලා ගියාම 2x සමානයි 4යි කියලා පිළිතුරක් ලැබෙනවා. 2x සමානයි 4යි. අපිට 2x නෙමෙයි පිළිතුරට ඕන x. එහෙනම් x ගේ ඉදිරියේ තියෙන සංගුණකය දෙක ඉවත් කරන්න. අපි දෙකෙන් බෙදමු. 2ට 1යි x සමානයි 2ට 1යි 4ට 2යි 2යි පිළිතුර x සමානයි 2යි. x කියන්නේ මෙතන ආදේශ කරලා බලන්න පුතේ දෙවරක් 2 4යි 4න් එකක් ගියාම 3යි 3 වරක් 2 6යි. එහෙනම් එහා පැත්තෙන් 6ට සමාන පිළිතුරක් ලැබෙනවා. හරි. දැන් මුල් කොටස් 3 තමයි හැදුවේ. අපි හතරවෙනි කොටසත් මෙයාගෙන් හදන්න බලමු. පොඩි ඉඩක් තියෙන නිසා පහ වාරයක් 1 ඍණ 3යි x. පහ වාරයක් 1 ඍණ 3යි x සමානයි 20යි.
දැන් බලමු පුතේ කොහොමද කරන්න කියලා. ඒකත් අර වගේම තමයි. අපි දෙපැත්තම පහින් බෙදා ගන්න වෙනවා. මේ පහ ඉවත් කරන්න වෙනවා x හොයන්න නම්. එහෙනම් දෙපැත්තම පහින් බෙදමු. 5ට 5 කැපිලා ගියා. 5ට 1යි 20ට 5 ඒවා 4යි. 1 ඍණ 3යි x සමානයි 4යි. දැන් මේ 3x ගේ ලකුණ ඍණ නිසා මෙයා අපි ධන පදයක් කරගන්න මේ පැත්තට ගෙනියමු. අන්න දැන් ඍණ පදේ ධන උනා මෙහාට ආවම මේ 4 මෙහාට ගියම එතකොට ඍණ 4ක් වෙනවා. හරි? නැත්නම් සරලව දුවුවොත් මේ ධන 4ෙන් ගන්න ඍණ 4ක් දානවා. එතකොට මේ පැත්තට ඍණ 4 එනවා. ඒ ඍණ 4 තමයි මේ පැත්තේ තියෙන්නේ. මෙහෙට දාපු එක කැපිලා ගියා. ඍණ 3x ඉවත් කරන ධන 3x මේ පැත්තට දානවා. මෙහෙට ධන 3x දානවා. එතකොට මේ පැත්තේ ඍණ 3x ධන 3x කියලා ගන්නවා. ධන 3x මෙහෙ ඉතුරු වෙනවා. ඒ කතාව තමයි අර පදේ එහාට ගෙනියනවා කියලා කරන්නේ. බල බය නැතුව ඒක ගෙනියන්න. හරි. දැන් 1 ඍණ 4 තියෙනවා. එතකොට මෙතන පිළිතුර කියනවා. මෙයාගේ ලකුණ ධන 1යි තියෙන්නේ. මෙයාගේ ලකුණ ඍණ 4ක් තියෙනවා. එතකොට පුතේ ධන 1ට ඍණ 1ක් කැපිලා ඉවත් වෙනවා. ඉතුරු වෙනවා ඍණ 3ක්. ඍණ 3 සමානයි 3x. එහෙනම් මම මෙතන ප්‍රශ්නෙත් එක්ක ගන්නම්. දැන් ඔන්න දෙපැත්ත මාරු කරලා ලියන්න පුළුවන් 3x සමානයි ඍණ 3 කියලා. මේ දෙපැත්ත තියෙන මාරු කරන ප්‍රශ්නයක් නැහැ. ලකුණුත් එහෙමමයි. සමාන ලකුණ මේ පැත්තේ නේ මේ පැත්තට ගෙනාම මේ පැත්තේ නේ මෙහාට. කිසි වෙනසක් නැහැ. දෙපැත්තම බෙදන්න පුතේ 3. 3 3 කැපිලා ගියා x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ 1යි. හරි. එහෙනම් දැන් කොටස් 4ක් අපි හදලා ඉවරයි. 13 අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ. පළවෙනි ගානේ තියෙන කොටස් කොහොම 12ක්. හරි. ඊටු ටිකත් අපි කොහොමද හදන්නේ කියලා බලමු. හරි. දැන් බලමු පුතේ අපි පස්වෙනි කොටස දෙක වාරයක් 3 ඍණ 4යි x ඍණ 1 සමානයි ඍණ 19යි. හරි. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලම දෙක වාරයක් 3 ඍණ 4යි x කිව්වා. මේ ඍණ 1 අයින් කරන්න අපි ධන 1ක් දාමු. එතන ඍණ 19 ධන 1. ඍණ 1යි ධන 1යි කැපිලා ගියා. හරි. දෙක වාරයක් 3 ඍණ 4යි x සමානයි. මෙතන අපිට ලැබුණා ඍණ 19යි ධන 1යි. සිරුනාම කීයද? අසමාන ලකුණු තියෙන පද දෙකක්. එතකොට කරන්නේ වැඩි පදේ ලකුණ තමයි උත්තරේට එන්නේ. පද දෙක අතර වෙනස හොයන්න. 19යි එකයි කියන්නේ වෙනස 18යි 19 එකක් ගියාම පද අතර වෙනස බලන්න කියලා කිව්වේ. එහෙනම් ඍණ 18යි. තව විදියකින් කිව්වොත් මේ ධන 1ට මේ ඍණ 1ක් කැපිලා යනවා. ඍණ 18ක් ඉතුරු වෙනවා. ඔයාලා කැමති විදියක් කරන්න මම ක්‍රම දෙකටම කිව්වොත් ඒකට පහසුවෙක් ගන්න. මොකද මේ ඍණ ධන ප්‍රශ්නේ ගොඩක් දරුවන්ට තියෙන එක. ගොඩක් ළමයි වරද්දනවා ඍණ ධන ප්‍රශ්නේ. ඒකට ඍණ ධනයි පිළිදු. පද දෙකක් සුළු කරන්න ආවොත් කරන්න තියෙන දේ පද තමයි පුතේ වැඩි පදේ ලකුණ උත්තරේට. වැඩි පදේ ලකුණ. ඒතකොට මෙයා 19 වැඩි. එහෙනම් ඍණ පදයක්. ඒක නිසා ඍණ ලකුණ තමයි දාන්නේ. කීයකින් වැඩි? පද දෙක අතර වෙනස තමයි බලන්න. 19 අතර වෙනස 18. වෙනස කියන්නේ අන්තරය. හරි. right. දැන් මොකද කරන්නේ? දැන් මෙන්න මේ දෙක ඉවත් කරන්න ඕන. එහෙනම් දෙපැත්තම දෙකෙන් කිව්වා. දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි 18ට දෙකේ 9. 3 ඍණ 4යි x සමානයි ඍණ 9. හරි නේද? ඍණ 9. දැන් මොකද කරන්නේ? දැන් මේ ඍණ 4x මේ පැත්තට ගෙනියමු. ධන 4x 3 මේ පැත්තේ එක හැමම තියෙන දෙනවා. ඍණ 9 මෙහාට ගේන ධන 9ක්. හරිද? දැන් හරි. දැන් 9 3යි 12 සමානයි 4x. දෙපැත්තම 4ෙන් දෙනවා. 4ට 1යි 4ට 1යි 4ට 1යි 12ට 4 ඒව 3යි. එහෙනම් අපිට පිළිතුරු ලැබෙනවා x සමානයි 3යි. දැන් 3 මේ පැත්ත වල x මේ පැත්ත ප්‍රශ්නයක් නෑ අර පුරුදු විදිහට මාරු කරලා ලියන්න පුළුවන් ගැටලුවක් නෑ. එහෙනම් x සමානයි 3යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. හරි. ඊළඟට බලමු පුතේ 6 වෙනි කොටස. 10 වාරයක් 2x ධන 1 ඍණ 5 සමානයි 25. ඉස්සෙල්ලා මේ ඍණ 5 අයින් කරගමු. කලින් ගානේ.
10 වාරයක් 2x ධන 1 ඍණ 5 ඉවත් කරන්න ධන 5ක් දැම්මා. මේ පැත්තටත් ඒ වැඩේම කරමු. ධන 5ක් දැම්මා. හරි. ඍණ 5 සහ ධන 5 කැපිලා යනවා පුතේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 10 වාරයක් 2x ධන 1 සමානයි 25යි 5යි එකතු වුණාම 30. දැන් දෙපැත්තම 10න් බෙදමු. දෙපැත්තම බෙදුවා 10යි. 10ට 10 එකයි 10ට 1යි 30ට 10 ඒව 3යි. එහෙනම් එනවා 2x ධන 1 සමානයි 3යි. 2x ධන 1 සමානයි 3යි. දැන් මේ ධන 1 අයින් කරගමු. ඍණ 1ක් දාන්න. මේ පැත්තට දාන්න. ධන 1යි ඍණ 1යි කැපිලා ගියා. 2x සමානයි 3න් එකක් ගියාම 2යි. 3න් එකක් ගන්නවා 2යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදමු. 2ට 2 එකයි 2ට 1යි 2ට x සමානයි 1යි. එහෙනම් පිළිතුර ලැබෙනවා අපිට x සමානයි 1යි කියලා. හරි. එහෙනම් 5 සහ 6 කොටස් දෙක ගණන් දෙක අපි හැදුවා. දැන් බලමු ඊළඟට 7 වෙනි කොටස හදන්නේ කොහොමද කියලා. අත කොටස තියෙන්නේ මෙහෙමයි පුතේ. 2 වාරයක් x බෙදීම 3 ඍණ 1 සමානයි ඍණ 6ට. එහෙනම් මුලින්ම අපි මේ වරහන් පිටින් තියෙන දෙක ඉවත් කරන්න පුළුවන්. 2 වාරයක් x බෙදීම 3 ඍණ 1 සමානයි ඍණ 6. දෙපැත්තම බෙදන්න දෙකයි. 1ට 2 එකයි 2ට 2 එකයි 2ට 2 එකයි ඍණ 6ට 2 ඒව ඍණ 3යි. හරි. දැන් ආවා x බෙදීම 3 ඍණ 1 සමානයි ඍණ 3. දැන් පුතේ මේ ඍණ 1 අයින් කරමු. ධන 1ක් දාන්න. මේ පැත්තට ධන 1 දාන්න. කැපිලා ගියා. ඍණ 1යි ධන 1යි. x බෙදීම 3 සමානයි. ඍණ 3යි ධන 1යි සෙවුනා මම කිව්වා වැඩිපදේ ලකුණු උත්තරයට එනවා. මධ්‍ය අතර වෙනස බලන්න 3යි 1යි අතර වෙනස 2යි. හරි. දැන් මේ බෙදීම 3 ඉවත් කරන්න අපි 3ෙන් ගුණ කරමු. 3ෙන් ගුණ කරමු. x සමානයි ඍණ 6යි. ඍණ 2 3ෙන් ගුණාම ඍණ 6යි. x සමානයි ඍණ 6යි. හරි. ඊළඟට 8 වෙනි කොටසට යමු. හරි. දෙපැත්තම දෙකෙන් බෙදාගමු. වරහන් ඉවත් කරගන්න. හරි. දැන් 5x බෙදීම 2 ඍණ 1 ඉතුරුනා. මෙතන ඍණ 9 වෙනවා. ඍණ 18 දෙකෙන් බෙදන්න තියෙන්නේ. 2ට 2 එකයි 18ට 2 9 ඍණ 9යි. හරි. දැන් මේ ඍණ 1 ඉවත් කරන්න 5x බෙදීම 2 ඍණ 1 ධන 1 මේ පැත්තට දාන්න ධන 1 පුතා. මෙතන ඍණ 1 අයින් කරන්න තමයි ධන 1 දැම්මේ. එහෙනම් මේ පැත්තට ධන 1 දාන්නවා. මෙතන තියෙන දේ ධන 1 නේ 5x බෙදීම 2 ධන 1 තියෙන්නේ. එහෙනම් ධන 1 ඉවත් කරන්න අපි ඍණ 1ක් දාන්න ඕන. මෙතන ඍණ 1ක් දාන්න. හරි. මෙතන තියෙන ධන 1 නහරනේ ගැටුවක් නැහැ. මේ දෙන්නේ ධන 1 ඉවත් කරන්න ඍණ 1ක් දැම්මා. මේ දෙන්න කැපිලා යනවා. 5x බෙදීම 2 ඍණ 9 ඍණ 1යි කීයද? ඍණ 10යි. එකම જાතිය පදයක්. ඒක නරක වෙච්චාම ගෙඩිය නෑ නරක වෙච්චාම ගෙඩිය වගේ. හොඳම වෙන්නේ නෑ නේද? නරක වෙච්චම 10ක් නේ. ඒ වගේ තමයි නරක වෙච්ච එක අදහස් කරේම ඍණ කියන එක. හරි. දැන් මේකේ හරිය කියන දෙක ඉවත් කරන්න 5x බෙදීම 2 ගුණ කරමු 2කින්. මේ පැත්තත් ගුණ කරා 2කින්. 5x සමානයි ඍණ 10 2ක් 20යි. දෙපැත්තම දැන් 5න් බෙදන්න. 5ට 5 කැපිලා ගියා x සමානයි. ඍණ 20 බෙදන්න 5න් ඍණ 4යි. 20ට 5 4යි. ඍණ 4යි. හරි. එහෙනම් 7 සහ 8 කොටස් ටික තමයි අපි හැදුවේ. මේ අපිරිදුර මෙතට ආදේශ කරලා බලන්න. එතකොට මේ පැත්තට ඍණ 18ක් ඒවි. අනිවාර්යෙන් එනවා. බලන්න දෙයක් නැහැ. ඍණ 4 දාලා බලන්න. එතකොට මෙතන ඍණ 4 වැඩි වෙනකොට වෙන්නේ 2යි ඍණ 4යි සුළු වෙනවා ඍණ 2ක් එනවා. එතකොට ඍණ 2 පැනනම ඍණ 10යි. ඍණ 10 ධන 1 කියන්නේ ඍණ 9යි. ඍණ 9 දෙකෙන් දුන්නාම ඍණ 18යි. විතර එනවා. මේකම එනවා. ඔයාලා චෙක් කරගන්න මේ ආදේශ කළා. right. එහෙනම් අපි බලමු ඊළඟට 9 වෙනි කොටස. හරිද? දැන් බලමු 9 වෙනි කොටස තියෙන්නේ මෙහෙමයි. 2 ඍණ 3x බෙදීම 4 සමානයි ඍණ 7.
එතකොට x පදේ නවයන්න තියෙන්නේ. එහෙනම් අපි x පදේ ඍණ නිසා එයාගේ නියම මේ පැත්ත. එතකොට එනවා 3x බෙදීම 4ක්. අන්න ඍණ පදේ මෙහාට ආවම ධන වුණා. මෙතන තියෙන දෙක හැම ලිව්වම ඍණ 7 මෙහාට ගේනවා ධන 7ක්. හරි නේද කරුදේ? මේ ඍණ 7 මෙහාට ගෙනාව ධන 7යි මේ ඍණ පදේ මෙහාට ගෙනිච්ච එකක් ධන. හරි. දැන් මේ දෙන්න සුළු කරාම 9යි. 3x බෙදීම 4. දැන් දෙපැත්තම 4ෙන් ගුණ කරන්න මේ හරිය තියෙන 4යි කරන්න. මේ පැත්තත් 4ෙන් ගුණ කරනවා. මේ පැත්තත් 4ෙන් ගුණ කරනවා. 4ට 1යි 7ට 2යි කියලා ඒ දෙන්න කැපිලා ගියා. දැන් 9 වරක් 4 කීයද? 36යි. 36 සමානයි 3යි. හරි. දැන් දෙපැත්තම 3ෙන් ගුණ. 3ට 1යි 3ට 1යි 3ට 1යි 36ට 3 යනවා 12යි නේ. ඔව් සමානයි 12. ඒ තමයි පුතේ 9 වෙනි කොටස. 10ට යමු. 10 දෙන්නේ පහෙන් එක වාරයක් x ඍණ 2 සමානයි 2. එහෙනම් මොකද කරන්නේ මේ 5යි ඉස්සෙල්ලා මුලක් කරගමු. එහෙනම් දෙපැත්තම පහෙන් ගුණ කරමු. දැන් අන්න 5ට 1යි 5ට 1යි කියලා 5යි කැපිලා ගියා. දැන් x ඍණ 2 සමානයි 2 වරක් 5 10යි. x ඍණ 2 සමානයි 10යි. දැන් ඍණ 2 අයින් කරන ධන 2ක් දාන්න. මේ පැත්තට ධන 2ක් දාන්න. ඍණ 2යි ධන 2යි කැපිලා ගියා. x සමානයි පිළිතුර 12. x සමානයි 12. හරි. ඒ ගානේ තව කොටස් දෙකක් තියෙනවා. බලමු අපි දෙක කොහොමද හදන්නේ කියලා. හරි පුතේ අපි දැන් බලමු 11 වෙනි කොටස. දෙකෙන් එක වාරයක් 3 ඍණ 1 සමාන 3 ඍණ x ඍණ 1 සමානයි 4. එතකොට මෙන්න ඍණ 1 ඉස්සෙල්ලා අයින් කරගමු. එහෙනම් අපි ලියනවා දෙකෙන් එකයි 3 ඍණ x ඍණ 1 අයින් කරන ධන එකක් දානවා මේ පැත්තට ධන එක දානවා. හරි. මේ දෙන්න කැපිලා ගියා. දැන් දෙකෙන් එක වාරයක් 3 ඍණ x සමානයි 5යි. මෙන්න මේ දෙක ඉවත් කරගමු දැන්. එහෙනම් දෙපැත්තම දෙකකින් ගුණ කරමු. දැන් දෙකට දෙක කැපිලා ගියා. 3 ඍණ x සමානයි 10යි. 3 ඍණ x සමානයි 10යි. දැන් මේ ඍණ x මෙහාට ගෙන යන ධන x වෙනවා. මේ 10 මෙහාට ගෙන ඍණ 10ක්. අන්න දැන් 3 ඍණ 10 කියන්නේ පිළිතුර පුතේ ඍණ 7යි. x දෙන්නේ. ඔන්න පැත්ත මාරු කරලා ලියන්න x මේ පැත්තේ ඍණ 7 වෙනත් ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. ඒකත් හරි. දැන් පළවෙනි ගානේ තියෙන අවසාන කොටස මේක අනික වගේම තමයි අපිට මේකත් එක පැටලෙයි කියලා බලන්න මම පහළ දාන්නම් මෙහෙම 3න් එක වාරයක් 2යි p ඍණ 1 ධන 2 අයින් කරන ඍණ 2ක් දානවා මෙතන 9න් 5 ඍණ 2 ධන 2යි ඍණ 2යි කැපිලා ගියා. දැන් මොකද වෙන්නේ 3න් එක වාරයක් 2යි p ඍණ 1 මේ පැත්තේ 9න් 5 ඍණ 2. අන්න දැන් මෙතන හරය තියෙන එක එහෙනම් සුළු කරගන්න මොකද කරන්නේ? හරය 9ක් කරගන්න වෙනවා. නේ පොදු හරයක් ගන්න වෙනවද? එතකොට අපිට මුලින්ම මෙන්න මේ දෙකයට එක කියන පදේ හරයයි ළවයයි දෙකම 9න් ගුණ කරනවා. එතකොට හරි. පහ බෙදීම 9 ඍණ 9 වරක් 2 18යි 1 වරක් 9 9. හරිනේ. මේ පැත්තේ ප්‍රශ්නේ හරි. පොදු හරය 9 ගත්තා. පහ ඍණ 18. ධන 5යි ඍණ 18යි සුළුනා පුතේ ඍණ 13යි. වැඩි පදේ ලකුණ ඍණ කීයකින් වැඩිද? 13කින් වැඩි. 13කින් වැඩි. මෙතන 3න් 1යි 2යි p ඍණ 1. දැන් මෙන්න මේ හරය දෙන 3 එකක් කරන්න 3න් ගුණ කරමු. 3 3 ඇතුළේ ගන්න යනවා 2යි p ඍණ 1 සමානයි. එතන 3ට 1යි 9ට 3යි ඍණ 13 බෙදීම 3. දැන් අපි ඍණ 1 ඉවත් කරන ධන එකක් දාමු. එහෙනම් 2යි p ඍණ 1 ධන 1 ඍණ 13 බෙදීම 3 ධන 1.
මෙතන කැපිලා දෙකයි p සමානයි. මෙතන එක තියෙන නිසා හරය 3ක් කරගන්න ඕන නම් හරය ලැබෙයි දෙකම 3න් ගුණ කරන්න. එතකොට එන්නේ මෙතන එක තියෙන නිසා කොහොමද 3 බෙදීම 3. 3 බෙදීම 3 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට පොදු හරය කොහොමද 3යි. ලවයේ 3 තියෙන මෙතන ඍණ 13 තියෙන සුළු නාම ඍණ 10යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ. හරි? එතකොට p සමාන එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා. මෙතන 2ට 1යි ඍණ 10ට 5යි. ඒ කියන්නේ ලවයේ ඉතුරු වෙන්නේ ඍණ 5, හරයේ ඉතුරු වෙන්නේ 3. ලවයේ ඍණ 5 ඉතුරු වෙනවා, හරයේ 3 ඉතුරු වෙනවා. එහෙනම් p සමානයි ඍණ 5 බෙදීම 3යි. හරි. පළවෙනි ගානේ කොටස් 12ම අපි සාකච්ඡා කරලා අවසන්. තව තියෙනවා මේ අභ්‍යාස මාලාවේ එක ගානක්. බලමු ඊළඟට ඒ ගාන හදන්නේ කොහොමද. හරිපත ඒක දැන් දෙවෙනි ගාන මෙන්න මෙහෙම අපිට දීලා තියෙනවා. ලියුම් කවරයක රුපියල් 10 නෝට්ටු එක් සංඛ්‍යාවක් සහ රුපියල් 20 නෝට්ටු 5ක් තියෙනවා. 10 නෝට්ටු තියෙන ප්‍රමාණය හරියට දන්නේ නැහැ. x ප්‍රමාණයක් තියෙනවා. රුපියල් 20 නෝට්ටු 5ක් තියෙනවා. 20 නෝට්ටු 5ක්. එවැනි කවර පහක ඇති මුළු මුදල. අන්න ඒ වගේ කවර පහක තියෙන මුළු මුදල රුපියල් 750ක්. ඊතරතුරු වශයෙන් සමීකරණයක් ගොඩනගන්න. හරිම ලේසි නේ? 10 නෝට්ටු තියෙන එක් සංඛ්‍යාවක්. එතකොට 10 නෝට්ටු එක් සංඛ්‍යාවක් තියෙනවා නම් 10x ප්‍රමාණයක් එතන මුදල් තියෙනවා. 10x ප්‍රමාණය නේ? අපි හිතමු නෝට්ටු 5යි කියලා. එහෙනම් අපි 10 5න් ගුණ කරලා ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ 10x න් ගුණ කරලා ගත්තා. 10x. ඒ වගේම තමයි රුපියල් 20 නෝට්ටු 5ක් තියෙනවා. එහෙනම් 20 5ක් කීයද? 100යි. 20 නෝට්ටු 5ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක එකතු වෙන්න ඕනනේ. මේ දෙක එකතුව ගැනනේ කියන්නේ. 5ක් තිබේ. එවැනි කවර 5ක. දැන් මේ එක කවරකනේ. ඒ වගේ 5ක තියෙනවලු. ඊයන්ද රුපියල් 750. අන්න කවර 5ක තියෙන ගණන එහෙනම් රුපියල් 750. ඔක තමයි සමීකරණය. හරි. එක ලියුම් කාර්යයක තියෙනවා 10 නෝට්ටු x ප්‍රමාණයක් සහ රුපියල් 20 නෝට්ටු 5ක්. 20 5ක් 100යි. 10x ප්‍රමාණයක් කියන්නේ 10x. අන්න මේ දෙක එකතුව තමයි එක කවරයක තියෙන්නේ. දැන් ඒ වගේ කවර 5ක. එහෙනම් ඒක නිසා තමයි 5න් ගුණ කරන්නේ. ආන්න තියෙන මුදල 750. 750ට සමාන කරා. දැන් සමීකරණය විසඳලා කවරේ තියෙන රුපියල් 10 නෝට්ටු ගන්න අපෙන් අහන්න. එහෙනම් 5 වාරයක් 10යි x ධන 100 සමානයි 750. දෙපැත්තම බෙදන්න 5න්. 5ට 1යි 5ට 1යි 10යි x ධන 100 750 බෙදන්න පුතේ 5න්. 7ට 5 1යි ඉතුරු 2ක් 25ට 5යි බිඳුවට නෑ බිඳුව. හරි. දැන් මෙන්න මේ 100 ඉවත් කරමු. 10x ධන 100 ඉවත් කරන්න ඍණ 100ක් දැම්මා. මේ පැත්තට ඍණ 100ක් දානවා. මේ දෙන්න ඉවත් කරලා යනවා 10යි x සමානයි 150න් 100ක් අඩු කරන්න. උත්තරය 50. දැන් දෙපැත්තේම 10න් බෙදුවනම් පිළිතුර ලැබෙනවා. 10ට 10 කැපිලා ගියා. එතන 10ට 10 එකයි 50ට 5යි. එහෙනම් පිළිතුර එනවා x සමානයි 5යි. x සමානයි කියන්නේ මොකක්ද? x කියන්නේ රුපියල් 10 නෝට්ටු සංඛ්‍යාව. එහෙනම් අපෙන් අහන්නේ සමීකරණය විසඳීමෙන් කවරේ ඇති රුපියල් 10 නෝට්ටු ගණන ඉස්සරහ 10 නෝට්ටු 5ක් තියෙනවා පුතා. හරිද? right. එහෙනම් ඒ ගාන එතනින් අවසන්. ඒ කියන්නේ 17යි 3 අභ්‍යාසයේ සියලුම ගණන් අපි හදලා ඉවරයි මේ වෙනකොට. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා පුතේ විමසීමක් කරන්න කමෙන්ට් එකකින් විමසීමක් කරන්න පුළුවන්. මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා මට කොහොමද කරන්න කියලා ඕන දෙයක් අහන්න. ගොඩක් අය බලලා තියෙනවා අපේ අභ්‍යාස මාලාවල්. හැබැයි කමෙන්ට් දාලා තියෙන ටික දෙනෙක් විතරයි විශේෂයෙන් මට ශ්‍රේණිය දරුවෝ 6 දරුවෝ නම් ගොඩක් කමෙන්ට් දාලා තිබ්බා. ඒ ඔයාලගේ අදහස් හරි වටිනවා අපිට. මොකද ඉදිරි අභ්‍යාස මාලාවල් ටික සකස් වෙන්නේ ඔයාලගේ අදහස් අනුව. ඒක නිසා
ඔයාලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ තේරෙනවනේ හොඳ නරකද කියලා. ඒ අනුව ඔයාලා කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඒක හරි වටිනා පුතේ. වැඩි වෙලාවක් යන්නේ නැහනේ. හරි. එහෙනම් අදට ඉතින් අපි සමුගන්නවා ඔයාලට ඊළඟ අභ්‍යාසයෙන් හමු වනතුරු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝන් පුතේ.